වණකම් ආයිබුවන් අග්‍රාමාත්‍යවරයාට මේ දවස්වල ගාන ගැයිලි දැක්කාම මේ මඩ ප්‍රහාරය දැන් මේක ප්ලෑන් කරලානේ ගන්නෙ. දැන් අග්‍රාමාත්‍යවරයාට මේක පළවෙනි වතාවක් නෙමෙයිනේ. මීට ඉස්සෙල්ලත් ඔය මඩ ගහුවා. මේ සමලිංගික එක කිව්වා, එක දේවල් කිව්වානේ. හරිද? ඉතුමිගේ ලේකම් ගැන කිව්වා. ගොඩාක් දේවල් කිව්වා. මොකද ප්‍රශ්නේ මොකද්ද දන්නවද මේගොල්ලන්ට? මේ ආණ්ඩුව වට්ටන්න එක තුරුම්බු දාලා පන්සල කතාව කිව්වා, කඩින පින්ගම කිව්වා, උන එකේ ගොඩාක් දේවල් කිව්වානේ. පහෙන් යන ආමතුරුලා වෙයි කවුද මිහින්දලා ආමතුරුලා ඔක්කොම එකතු වෙලා කවුද කියලා පස්සේ තේරුණානේ. ওই වේදිකාවල හිටියනේ ඒගොල්ලෝ. හරිද? පොට්ටුවේ වේදිකාවේ සජබේ වේදිකාවල හිටියා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ස්වාමීන් වහන්සේලා කියන්නත් ලැජ්ජයි. මොකද ඒගොල්ලෝ සිවුරුව දාගෙන තනිකරම දේශපාලන කතා කරන්නේ. අනිත් ඒක කුණුවarp කතා කරන්නේ. හරිද? ඔය ගෑනු කරන දේවල් පිරිමි කරන දේවල් බණ කියලා බණ භාවනාව කරගෙන පස්දලට හිටියා නම් මිනිස්සු ගරු කරනවා. මිනිස්සු ගිහිල්ලා බණ අහන්න යනවා. මිනිස්සු ගිහිල්ලා දාන දෙන්න යනවා. මිනිස්සු උදව් කරනවා පන්සලට දියුණු කරන්න. නමුත් මේගොල්ලෝ කරන්නේ මොකද්ද? වැඩිපුර ගෑ ගන්න කවුද? මින්දලා අමතුරු. මේ අනිත් එක කවුද? පොට්ටුවේ කට්ටිය, සජබේ කට්ටිය, රනිල්ගේ කට්ටිය. මේක පාටනේ. කොළ පාටයි, රතු පාටයි, කුරාන් පාටයි, කුලකා පාටයි, කා පාට, තනිකර කා පාට. මේ පාටවල තමයි කෑ ගන්න. මොකද මේ හරණිය අමරසිරිය කියන්නේ සාම්ප්‍රදායික දේශපාලනයක හිටියේ නැහැ. ඉතුමී එකපාරට මේ විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා මාලිමාවට එකතු වෙලා JVP එකට එකතු වෙලා මාලිමාව පීඨෝගන පාර්ලිමේන්තුවට ඇවිල්ලා අකමැති වුණා. හරිද? ඒගොල්ලන්ට උගලන්න බෑ. දැන් මේක චන්ද්‍රිකාරි, සිරිලියාරි, රනිල්ගේ පවුලාරි කවුරු හරි හිටියා නම් ඕම කියන්නේ කවුරුත්. මොකද ඒගොල්ලෝ සලකනවානේ. ඒගොල්ලෝ මේගොල්ලන්ට සලකනවා. ඒගොල්ලෝ ඕනතරම් සලකනවා. මොකද ඒගොල්ලෝ වාහනේ දෙනවා, පොමිට් දෙනවා. ඒගොල්ලන්ගේ සාජර වැඩ ඔක්කොම වාගන්නවා. ඒක එලි කරන්නත් නෑ, ඔයන්නත් නෑ කිසි දෙයක්. ඒගොල්ලන්ට තව කීලා වදිනවා. හරිද? එම්ම දේම කරනවා. ඒ නිසා එයාලට මුකුත් කියන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ පට්ට හොරුන්ගේ පවුල් වල. එතකොට ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ හිටියා නම් ওই තරතුරුවේ මේගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ. නමුත් හරණිය අමරසූරිය කියන්නේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව ඇවිල්ලා මේ රටේ දෙවිනි පුටුවට ආපු එක මේගොල්ලන්ට කුවක්කයි. ඒක විතරක් නෙමෙයි මේ ආණ්ඩුව වටන්න තුරුම්බුව දාලා බැරි වෙලා දැන් හරණියෙන් එල්ලගෙන ඉන්නවා. දැන් මීට ඉස්සලා වෙන දේවල්ෙන් එල්ලගෙන හිටියා, වටකලකින් එල්ලගෙන හිටියා. ඒක කෙනාගේ හරිද? නාමල් කරුණා කියලා හිටින්න හිටියා. ඊට පස්සේ අර බාදුල්ල මන්දිරකින් එල්ලගෙන හිටියා. ඊට පස්සේ ළඟදී ওই කංජා පළ දෙකේ අර මොබයිල් කංජා පළ දෙකක් ඒකේ එල්ලගෙන හිටියානේ. ওই නාලිකාවල ඔක්කොම එකතු වෙලා අන්තිමට ඔක්කොම කුල්ල කුජිත වෙලා යද්දී දැන් හරණිය අමරසූරියේ මැතිණිගේ අග්‍රාමාත්‍යවරයාගේ ඒ අභීත කාන්දාව එයාට දැන් පාර එල්ල කරමින් ඉන්නවා. මේ රටේ ඒක තමයි කාන්දාව එක තැනකට එන්න බෑ. මේ ළඟදී ওই කොළඹ මානගර සභාවේ ඡන්දයක් දුන්නා කියලා පක්ෂයෙන් එළිය දැම්මා. අර මුස්ලිම් කාන්දාව. හරිද? පක්ෂයෙන් එළියට දැම්මා. මේ රටේ කාන්දාවලට තියෙන මේ ගරුත්වය මෙච්චර තමයි. ඒගොල්ලන් මුස්ලිම් කාංග්‍රස් එකේ ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තු මන්දිරලා කෝටාබායලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඒ සංශෝධන වලට ඕනතරම් අත උස්සලා මුස්ලිම් මිනිසුන්ට පාවා දීලා එමෙදේම කරනකොට මුස්ලිම් කාංග්‍රස් එකෙන් ඒගොල්ලන් එළියට දැම්මන. නමුත් මේ නගර සභාවේ මේ කොළඹ නගර සභාවේ මජ්ජර තක්කඩි මේ ක්‍රමය වෙනස් කරන්න, ওই පැල්පත්තු ඉන්න මිනිස්සුන්ව වෙනස් කරන්න, ওই කානුවල් සුද්ධ කරන්න, ওই තියෙන අඩුපාඩු අදන්න ඉතුමිය ඡන්ද දුන්නා කියලා ඉතුමිය පක්ෂයෙන් එළියට දැම්මා. ඔය ಜಾති ભેදයක් නෑ මේකේ. මේක ಜಾති ભેදයක්. මොකද සිංහල මුස්ලිම් දෙමළ ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොම ඉන්නවා. මේ කාන්දාව ඉදිරියට එන්න බෑ. මොකක් කරි කරනවා. මේ ආමතුරුලා කියන්නේ තන්නේ කර කුණු හර්පන කියන්නේ. මේක සුදුසුද ඒගොල්ලන්ට කියන්නේ. තන්නේ කරම කුණු හර්ප කතා කරන්නේ. මේ මාතියට ඉස්සලා ආවිල්ලා මේ රටේ මාජන ප්‍රසාදය ලැබපු දෙවිනි ප්‍රසාදය ලැබපු කාන්දාව ජනාධිපතිගේ ඊළඟ ඉන්න දෙවිනි පුටුව අග්‍රාමාත්‍යවරයෙකුට අනිත් එක කාන්දාවට උගත් කාන්දාව මොකට කාන්දාවක් නෙමෙයි උගත් කාන්දාවට මේගොල්ලෝ ගන්න පාර මේගොල්ලන්ගේ අධ්‍යාපන සුදුසුකම මොකද්ද? මේගොල්ලෝ මේ කිසි කෙනෙකුට සුදුසුකම් නැහැ. ඔක්කොම ඔර සාධික ඔර ලෝයර් ඔර ඉංග්‍රීසි සුදුසුකම ඔර තක්කඩි ඔක්කොම තක්කඩි සමහර ඔර සිවුරු ඇඳගෙන ඔරට බණ කියනවා මම ඉන්නේ. එතකොට මේ වගේ මේ තක්කඩිකම් කරලා මේ කාන්දාවට මේ ලංකාවේ කාන්දාව කවුරුත් ඔලුව උස්සන්න බෑ. ඔලුව ඉස්සවත් අර ඉස්සර කිව්වනේ බම්බුට්ටු පලා මොකද්ද කියලා පාර්ලිමේන්තුවේ කෙනෙක් කිව්වනේ. ඒක රෝවිනි කවිරත්නට කිව්වේ. මොකා වුණත් මොන පක්ෂයේ තිබි හිටියොත්
ඒ කාන්දාවට සත්ත පාකට මේ ගරු කරන්නේ මේ රටේ. කවුද? ස්වාමීන් වහන්සේලා පවා මේ පරිභාග කරද්දී මේ සාමාන්‍ය මිනිස්සු කර කරයිද? මේ රටේ මිනිස්සු කර කරයිද? ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ උතුම් මිහින්දල කියන්නේ උතුම් ස්ථානයක්. එතන ඉන්න එකනා එතන ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා සිවුරු ඇඳගෙන ඇවිල්ලා මාධ්‍යවේදී ඉස්සරහා මේ කුණු අර්පි කියනවා. එතකොට මේ කුණු අර්පි කියන්නේ කාට විරුද්ධවද? මේ රටේ අග්‍රාමාත්‍යයට විරුද්ධව. එතකොට මේ රටේ මිනිස්සු මේක ඉවසගෙන ඉන්නේ මොකද කියලා තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අපි මේ බෞද්ධ නැති වුණාට අපිට කැක්කුමක් තියෙනවා. අපි මේ ආණ්ඩුව ගෙනාවේ. ආණ්ඩුව තෝරා බේරාගෙන මේ ඔක්කොම එලවලා දාලා මේ කට්ටිය ගෙනාවේ මේ රට ආදන්න නිසා. මේ වගේ කුණු අර්බු ආණ්ඩ නෙමෙයි. ඒ නිසා අක්‍රාමාධිපතිවරයාට මේ ගහන්න ප්‍රහාර කියන්නේ මේ රටේ ඡන්දදායකට ගන්න ප්‍රහාරයක්. මේ රටේ කාන්දාව පාසලට ගන්න ප්‍රහාරයක්. මේ කාන්දාව තුට්ටු දෙකට මායිම් කරන්න මේ රටේ ස්වාමීන් වහන්සේලා පවා කියන්නේ. එතකොට ලැජ්ජයි. මේ රටේ බෞද්ධ කියන සත පාකට වැඩක් නෑ. ලැජ්ජයි. ලැජ්ජ වෙන්න ඕනේ මොම. හරිද? බුදුහාමතර මොනවද කියලා තියෙන්නේ? කාන්දාවලට පරිවර්තන කරන්න කියලා තියෙන්නේ. එතකොට එහෙමද මේ මාධ්‍ය වලට අවිලා කියන්නේ පන්සලට වෙලා බණ භාවනා කරගෙන හිටියා නම් මිනිස්සු බඩ ගන්නවා. අර කත්නූර සිරිදම් ආමතුරුක පිටිපස්ස වෙන ලක්ෂ ගණන් මිනිස්සු සංඛ්‍යාවක් මේ බඩ ගාගෙන යනවා. අයි එයා හොඳ බණ කියනවා. මිනිස්සුන්ට දැනන්න කියනවා. පපුවට තට්ටු කරනවා. එතකොට මේ ඉඳලා මේගොල්ලෝ තන්නේ කර බඩජාරි. මේගොල්ලෝ දේශපාලනිකව පාවිච්චි කරලා ජනාධිපතිලා පාවිච්චි කරලා ආගම අක්‍රාමාතිලා පාවිච්චි කරලා තමන්ගේ බඩ පුරෝපු කට්ටිය තමයි මේ දඟලන්නේ. මේ අක්‍රාමාතිවරයුට මේ වගේ කාන්දාව අපේ රටේට ජන අක්‍රාමාති වෙච්ච එක අපි ආඩම්බර වෙන්න ඕන. අපි ආඩම්බර වෙන්න. මොකද ශ්‍රීමාපෝ වණ්ඩාරනායක මෙහෙම ආවේ නෑනේ. ඒක තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පස්සේ තමයි ආවේ. ඊට පස්සේ මේ එක්සත් ජාතික පක්ෂයේ ඕර්ගන් කරලා අවුරුදු 17ක් දූෂණ කරලා මේ රට නැත්තරම නැති කරාට පස්සේ මිනිසුන්ට විකල්පයක් නැතුව චන්ද්‍රිකා ගෙනාවා. එතකොට මේ කාන්දාව මේ අක්‍රාමාතිවරයෙක් එයාම ආව නැහැ. එයා වෙලා හොඳ උගත් විශ්වවිද්‍යාලේ උගන්නගෙන ඉනකොට ඉගෙන උගන්නනකොට ඒකෙන් අයින් වෙලා ආවිල්ලා දේශපාලනට බැඳිලා JVP එකේ දේශපාලනයකෙත් එක ජාතික ලයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා දේශපාලනක තමන් ගැන රටට කියලා තමන් ගැන මිනිසුන්ට විශ්වාසය ඇති කරලා ඊට පස්සේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආක්‍රමණය වෙලා ඉන්නවා. එතකොට මේ මිනිසුන්ට ඇයි මේක ඉවසන්න බැරි? ඉවසන්න බැරි මොකද? අක්‍රමාදීන් කිසිම වාසියක් නැහැනේ. මේ අක්‍රමාදීන් වාසියක් නැහැ. ජනාධිපතිගෙන් වාසියක් නැහැ. මේ ආණ්ඩුවෙන් වාසියක් නැහැ. මොකද ආණ්ඩුවේ වාසිය කියන්නේ ආණ්ඩුවේ මිහින්දලට කරන් බිල් ගෙවන්නේ නැහනේ. ආණ්ඩුව මිහින්දලේ උත්සවයකට සල්ලි වීදම් කරලා මිහින්දලේ උත්සවය ලස්සනට කරා. නමුත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයිනේ. මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වාහනේ, මේගොල්ලෝ දානමානේ, ඒගොල්ලන්ගේ රට යවන්න, මේගොල්ලෝ සවාරිය, මේගොල්ලන්ගේ අනිත් දේවල් බලාපොරොත්තු වෙන නිසා මේ ආණ්ඩුවත් එක්ක ඒ සෙල්ලම් බැරි ඉඳා මේ ආණ්ඩුවට පුළුවන් තරම් මඩ ගන්නවා. ඒගොල්ලන් වේදිකාවල හිටියන එක වේදිකාවල උන්ගෙන් සල්ලි අරගෙන උන් කියන විදිහට උන්ව පාලනයට ගන්න පට්ටහොරු. උන් ටයි කරන්නේ පාලනයට ගන්න පට්ටහොරු. කවුද? සජිත් ප්‍රේමදාස හොඳ මිනිහෙක්ද? එතකොට හොඳ මිනිහෙක් නම් කොයි මිලියන 200ක්ද කොයිද මේ සංස්කෘතික අමාත්‍යාංශයේ සල්ලි අවවාදයේ පකරලා ප්‍රශ්නයක් ආවේ මොකටද? ඇයි ආවේ? එතකොට නාමල් රාජපක්ෂ හොඳ මිනිහෙක්ද? හොඳ පාරිශුද්ධයෙක්ද? කිසිම රසාවක් නැතුව කෝටිපති උනේ කොහමද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඉංග්‍රීසි ගන්න දුන්න ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට ලෝයර් උනේ කොහමද කියලා ওই පට්ටම ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේ කම්බ හොරු පාලනයට ගේන්න මේ ස්වාමීන් වහන්සේලා සිවුරු ඇඳගෙන ලැජ්ජයි අපිට මේක බලන් ඉන්න බෑ. ලැජ්ජයි ඉඳන් තමයි මේ වීඩියෝ කරන්නේ. නැත්නම් ඕක කතා කරන්න නෑ කියලා මං හිතාගෙන හිටියා. ඔය ගැන කතා කරන්න නෑ, සිංහලෙන් වීඩියෝ දාන්න නෑ කියලා කතා කරන්න හිටියා. නමුත් මේගොල්ලෝ කම්බ හොරු ටික ආරක්ෂා කරන්නයි, කම්බ හොරු ටිකයි පාලනයට ගෙන්නයි දඟලන්නේ කියලා ඉතා පැහැදිලි මේ රටේ මිනිස්සු අවදීන් ඉන්නවා. ඒ නිසා මේගොල්ලෝ ගාන ගේම් කිසි දෙයක් හරියන්නේ නැහැ. ඔක්කොම පරිදිනවා. මේගොල්ලෝ ගාගෙන ආවේ සන්දෙට ඉස්සෙල්ලා ඉඳලා ගැව්වානේ. සන්දෙට ඉස්සෙල්ලා කටින පිංගම නැහැ, පන්සල නැහැ, ආගම ආගමිකකාරයෝ කියලා කිව්වා. පට්ට බොරුනේ. ඊට පස්සේ ඡන්දේ දිනුවාට පස්සේ එක දේවල් කියාගෙන ආවිලා කංජා බලෙන් එල්ලුණා. කංජා බලෙන් එල්ලලා ඒකත් පරිදිලා ඒ පොලිස් කාර්යයත් ගෙදර ගියාට පස්සේ දැන් එල්ලනවා අග්‍රාමාත්‍යක රෙද්ද ඒ සාරියට එල්ලගෙන මේගොල්ලෝ ඉන්නවා. දැන් ඒගොල්ලෝ කියන්නේ මොකද? ආපකතා අරක මේක ආගන්න පුළුවන්ද? මේ කතාවල ආගන්න පුළුවන්. පට්ට කුණු අර්ප කතා කරන්නේ. පට්ට කුණු අර්ප කියන්නේ. අයි මේ රටේ කාන්දාව. මේ රටේ උගත් කාන්දාව. මේ රටේ දෙවිනි පුටු වෙන කාන්දාවට අක්‍රාමාධිපතිවරයෙකුට පරිභාව කරනවා. මේක ආදර්ශම ගන්න පුළුවන්ද මේ රටේ මිනිස්සු? ස්වාමීන් වහන්සේලගේ මේක ආදර්ශම ගන්න පුළුවන්ද? මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ මොකද? මේක බෞද්ධ අබෞද්ධ මිනිස්සු
මේක උගලන්න පුළුවන්ද මේක බලන් ඉන්න පුළුවන්ද මේක ඉවසන්න පුළුවන්ද මේ මොකද්ද මේ ආණ්ඩුව ඔර්ග කරනවද අග්‍රාමාත්‍ය ඔර්ග කරනවද මංගෝල ගන්නවද තක්කඩි ගන්නවද නෑනේ අධ්‍යාපනයේ ප්‍රතිසං කරන ඒගොල්ලෝ මේ වැඩ පිළිවෙල ගෙනාවා ඒකට කවුරු හරි ඇනලා තියෙනවා හරිද ඒක හොයනවා දැන් හරිද ඒක හොයලා දැන් ඒක සාවුරු වෙලා තියෙන්නේ කවුද කියලා එතකොටත් බොරුව වපුරමින් ඉන්නවා තාම එතකොට මේ ආගමික නායකයෝ කියලා වැඩක් නෑනේ බොරුව වපුරන්න දෙමි සිවුරුව දාගත්තේ බොරුව වපුරන්න පුළුවන්ද එම් බොරුව වපුරන්න පුළුවන්ද මේ රටේ බොරු එහෙම පුළුවන්ද එහෙනම් ඒක ගලවලා දාලා කලිසමයි ටී-ෂර්ට් එකක් දාගෙන ආවිලා වේදිකාවේ සජිත් ප්‍රේමසත් එක්ක ඉඳලා ඕන දෙයක් කිව්වට අපිට ගමන් නැහැ අපි කතා කරන්නේ නැහැ හරිද ඒ නිසා මේ රටේ මිනිස්සු රවට්ටන්න බෑ තවදුරටත් රවට්ටන්න බෑ ඕක හොඳටම පැහැදිලි මිනිස්සුන්ට හරිද මේ රටේ මිනිස්සු හොඳටම පැහැදිලි මේගොල්ලෝ කොහාටද එන්නේ කියලා ඒ නිසා මේක ආයිනම් මේගොල්ලෝ මොන රෙද්දක් කිව්වත් මේ රටේ මිනිස්සු ඕකට රැවටෙන්නේ නැහැ කියලා කියන්න තමයි කැමති බොහොම ස්තුතියි නන්දි වණකම්